හායි යාළුවනේ ඉතින් ඔන්න අද මගේ SL Techworks YouTube channel එකෙන් අරන් එන පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යාළුවනේ මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන දෙයක් තමයි මේ AI. එහෙම නැත්නම් මේ AI video generations. අන්න ඔය video generate කරන scene එක ගැන තමයි අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එහෙන් මෙහෙන් ගහලා වීඩියෝ එකක් හදන විදියක් නෙමෙයි කතා කරන්නේ. ප්‍රොෆෙෂනල් විදියට කොහොමද අපි AI වීඩියෝ එකක් හදලා නැත්නම් අපි කතා කරනවා සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය කරන ඕනම කැටගරි එක. ඒ කියන්නේ හිතන්න ඔයා හොඳ niche එකක් වෙත් තෝරගෙන ඔයා ඒකෙන් වීඩියෝස් හදලා ඔයා FB එකට එන්න පුළුවන් නැත්නම් ඔයා YouTube එකට එන්න පුළුවන් ඔයා වීඩියෝස් අප්ලෝඩ් කරලා මොනටයිසේෂන් ඇප්ලයි කරගෙන සල්ලි ගන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් මම මේ කියලා දෙන කාරණා ටික අනිවාර්යෙන් මතක තියාගෙන ඒ වගේම අද මම මේ කියලා දෙන viral යන AI niche එක පාවිච්චි කරලා ඔයාට ඔයාගෙම කියලා YouTube channel එකක් එහෙම නැත්නම් Facebook page එකක් හදන්න පුළුවන්. ඉතින් එහෙනම් යාළුවනේ අපි යමු මුලින්ම අපේ browser එකට අපි ගිහලා බලමු කොහොමද මේ AI වීඩියෝ එක හදන්නේ කියලා. හරි යාළුවනේ දැන් ඉතින් ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මොකක්ද අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන niche එක. ඉතින් මේ niche එකෙන් අපිට සාර්ථක වෙන්න පුළුවන්ද කියන කාරණේ. ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි මම දැන් ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ channel එක බලන්නකෝ. තාම subscribersලා ඉන්නේ මිලියන 2.39ක් වගේ ප්‍රමාණයක්. ඉතින් බලන්නකෝ මෙන්න මේ channel එකට දාලා තියෙන videos ප්‍රමාණය. ඉතින් videos 821ක් වගේ ප්‍රමාණයක් තමයි දාලා තින්නේ. ඉතින් මේක යාළුවනේ යන්නේ Sonic කියන character එකට අනුව videos හදලා තමයි මෙන්න මේ channel එක grow කරගෙන තියෙන්නේ. ඉතින් අද මම මේ niche කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදියට කොහොමද කැරක්ටර් එකක් යූස් කරලා ඒකට දාලා කරන ස්ටෝරි වයිබ් එකේ වීඩියෝස් හදලා කොහොමද වාගෙම channel එකට නැත්නම් අපි කතා කරන Facebook නම් page එකට මිනිස්සුන්ව ඇදලා ගන්න කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් මෙන්න මේ channel එකේ ගොඩක් හොඳ වීඩියෝස් තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් ඔයා foreign audience එක target කරලා හදනවා නම් මුලින්ම අපි කරන්නේ short videos upload කරන එක. මොකද යාළුවනේ short videos වලින් ඉක්මනටම අපිට views ප්‍රමාණයක් අරගෙන අපේ channel එක ඉක්මනටම grow කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අර long videos වලට වගේ subscribe ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවා. නමුත් ඔයාලට හොඳ reach එකක් ලබා ගන්න පුළුවන් වගේ channel එකට. ඉතින් බලන්න මෙන්න මේ videos සාමාන්‍යයෙන් ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන 1,26,000ක් වගේ videos තියෙනවා views කියපු. ඒ වගේම කතා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් තව පල්ලයට ඇද්දි ඔයාලා බලන්න පුළුවන් 4,15,000ක්. අන්න ඒ වගේ ගොඩක් ලොකු views ප්‍රමාණයක් ගිය videos පවා මෙන්න මේ channel එකේ තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද step by step ඔයාට අවශ්‍ය කරන ඒ වගේම ගොඩක් මිනිස්සු ආදරය කරන නැත්නම් ගොඩක් මිනිස්සු කැමති character එකට මෙන්න මේ විදියට ස්ටෝරි වයිබ් එකේ වීඩියෝ හදලා අප්ලෝඩ් කරන්න කියන කාරණේ සම්බන්ධ. එහෙනම් අපි දැන් යමු කොහොමද step by step මේක හදන්නේ කියලා බලන්න. මුලින්ම යාළුවනේ ඔයා browser එකෙන් ChatGPT එක හරි එහෙම නැත්නම් Gemini AI tool එක හරි use කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම personally use කරන එක තමයි මේ ChatGPT කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ChatGPT එක use කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ChatGPT එක use කරන්නේ සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය කරන prompt එක මාරම ලස්සනට හදලා දෙනවා මේ ChatGPT එක. ඉතින් ඔයාට මෙන්න මේ මම ලබා දීලා තියෙනවා. කියන්නේ දැනටවත් මම මෙතනින් prompt එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ prompt එක ලබා ගන්න හැකියාවක් තියෙනවා. මගේ වීඩියෝ එකේ තියෙන පල්ලෙහා description එකෙන් හරි එහෙම නැත්නම් පළවෙනි comment එකෙන් හරි ඔයාට මේ prompt එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ prompt එක ලබා ගත්තට පස්සේ ඔයාට තියෙන අයිඩියාත් එක්ක මේ prompt එක වෙනස් කරගන්නේ කොහොමද? අන්න ඒ කාරණාව දැන් ඔයාලට හිතෙන්න පුළුවන්. මොකද දැන් මම කියලා දෙන්න යන්නේ මේ Sonic style වීඩියෝ එකක් හදන විදියනේ. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් මම වෙන විදියේ character එකකට මෙන්න මේ වීඩියෝ එක හදන්න ඕන. එතකොට මම මේ prompt එක කොහොමද වෙනස් කරගන්නේ? අන්න ඒ කාරණේ ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ මේ prompt එක paste කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් පේනවා යාළුවනේ මෙතන Sonic style වීඩියෝ කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ Sonic style වීඩියෝ කියන එක අයින් කරලා ඔයාට පුළුවන් anime character එකකට අදාළව හදාගන්න. එහෙම නැත්නම් cartoon character එකකට, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ මේ real life එකේ ඉන්න character එකකට. ඒ වගේ මිනිස්සු ගොඩක් ආදරය කරන, කියන්නේ මිනිස්සු ගොඩක් කැමති ඔයාගේ videos බලන්න views එන්න පුළුවන් විදිය character එකක් තෝරගෙන මෙතනින් ඔයා paste කරගන්න. හරි. ඉතින් paste කරගත්තට පස්සේ යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් තප්පර දෙක තුනෙන් ChatGPT එකේ ලස්සන scenes 10ක story vibe එකේ prompt එකක් අපිට create කරලා දීලා තියෙනවා. ඉතින් මම පළවෙනි prompt එක ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා image prompt කියලා වෙනම prompt එකක් තියෙනවා යාළුවනේ. ඉතින් මම ඒ ගැන ඔයාලට පස්සේ කතා කරන්න. ඒ වගේම මෙතන තියෙනවා තව එකක් video prompt කියලා. හරි. ඉතින් මාරම සරලයි මෙන්න මේ විදිහට ඔයා ChatGPT කරා ඔයාට අවශ්‍ය කරන වීඩියෝ එකේ prompt එක create කරගන්න. හරි. එහෙනම් දැන් අපි යමු යාළුවනේ කොහොමද මේ prompt එකට අදාළව වීඩියෝ එක හදාගන්න කියන කාරණේ බලන්න. හරි. දැන් ඔයා කරන්න තියෙන්නේ Grok AI කියලා ඔයාගේ browser එකේ search කරගන්න. search කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා sign in වෙන්න ඒක සරල step එකක්. sign in වුණාට පස්සේ ඔයාට මෙන්න මෙතන වම් පැත්තේ බලා ගන්න පුළුවන් menu option එකක් තියෙනවා. සාමාන්‍යයෙන් tools ගොඩක් තියෙනවා. සාමාන්‍ය tools පහක් වගේ තියෙනවා. පහක් හයක් තියෙනවා. ඉතින් මෙතන ඔයා යන්න යාළුවනේ මෙතන මේ imagine කියන එකට යන්න.
හරිද? image edit කෙනෙක්ට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙයි. මෙන්න මේ ඉන්ටර්ෆේස් එක ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙම තියෙනවා යාළුවනේ image කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙන්න මේ image කියන ඔප්ෂන් එකේ arrow එක ක්ලික් කරලා ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ frame size එක select කරන්න වෙයි. අනිවාර්යෙන් මතක තියාගන්න ගොඩක් අය prompt එක හදලා මෙතන paste කරලා පස්සේ තමයි අන්නේ size එක ගැන සැලකිලිමත් වෙන්නේ. ඉතින් එහෙම කරන්න එපා. මොකද ඇත්තටම කිව්වොත් මේ Grok AI කියලා කියන්නේ unlimited එකක් නෙමෙයි. හරිද? ගොඩක් අය කියලා තිබ්බා unlimited කියලා. ඇත්තටම unlimited නැහැ. මේකේ limit එකක් තියෙනවා. ඔයාලා free නේ use කරන්නේ. ඉතින් මේ free use කරද්දි සාමාන්‍යයෙන් Gmail එකකින් අපිට videos 15,000ක් වගේ එක දවසක් තුල සාමාන්‍යයෙන් කියන්නේ පැය 24ක් තුල create කරගන්න මේ හැකියාවක් තියෙනවා. හරි කොහොම වුණත් ඔයා මෙතන අනිවාර්යයෙන්ම වීඩියෝ එක හදද්දී ඔයාට අවශ්‍ය කරන frame size එක මෙතනින් select කරගන්න ඕන. ඉතින් මෙතන 9:16 size එක තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය TikTok size එක, YouTube short size එක, එහෙම නැත්නම් අපි කතා කරනවා Facebook එක ඔයා reels දානවා නම් අන්නේ size එක තමයි මෙන්න මේ 9:16 කියන size එක. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් 16:9 කියලා size එකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය YouTube එකේ තුල ඔයා long video category එකට videos හදනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ 16:9 කියන size එක select කරගන්න. මෙතනින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ යාළුවනේ සාමාන්‍ය short videos හදාගන්න කොහොමද කියන කාරණේ. හරි. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා යාළුවනේ මෙතන image සහ video කියලා option දෙකක්. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් video කියන එක select කරගන්න. හැබැයි මම අද කියලා දෙන්න යන්නේ image එකක් අරගෙන ඒ image එකෙන් කොහොමද අපිට අවශ්‍ය කරන video හදාගන්න කියලා. අපි ඊළඟ පාර බලමු කොහොමද මේ වීඩියෝ එකෙන් අපිට අවශ්‍ය කරන වීඩියෝ හදාගන්න කියලා ලේසියෙම. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ image එකෙන් වීඩියෝ එකක් හදාගන්න කියලා. මුලින්ම දැන් ඔයාලට කරන්න තියෙන්නේ ChatGPT එකට ගිහිල්ලා අපි අර ක්‍රියේට් කරගත්ත scenes 10න් පළවෙනි scenes එක මෙන්න මේ විදිහටම copy කරගන්න. හරි. දැන් යාළුවනේ මෙන්න මේ Grok එකට ගිහිල්ලා මෙන්න මෙතන paste කරගන්න. paste කරලා enter ලබා දෙන්න. හරි ඉතින් ටික වෙලාවක් යයි යාළුවනේ මෙන්න මේක paste වෙලා වීඩියෝ එකක් generate වෙන්න තප්පර 5ක් යයි. හරි දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලස්සන image ටිකක් create කරලා තියෙන්නේ. videos නෙමෙයි image ටිකක් තමයි මෙතනින් ලබා දීලා තියෙන්නේ. මම මෙතන යාළුවනේ එක image එකක් මේ විදිහට select කරගන්නම්කෝ. මෙන්න මේ විදිහට ඔයාලා ලස්සනයි කියලා හිතන image එකක් ඔයා select කරගන්න. select කරලා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන prompt එකත් ඒ වීඩියෝට මේ අවශ්‍ය කරන. ඒ වගේම දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ image එක. මේක තමයි මම select කරේ. හරි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ තවත් පුංචි දෙයක් තමයි. ඒ තමයි ඔයාලට මේ වම් පැත්තේ පල්ලෙයන් පේනවනේ make a video කියලා. මෙන්න මේ make video කියන එක ඔයා click කරන්න. හරිද? ඉතින් make video එක click කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඒ image එක යටතෙන් ලස්සන වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. මේක තමයි සරලම step එක. ඉතින් ඔයාට Grok AI වෙන්නම ඕනේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය Grok AI කියන AI tool එකම වෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් යාළුවනේ Flow කියන AI tool එක use කරන්න. පොඩ්ඩක් ඉන්න අපි බලමු මේ වීඩියෝ එක කොහොමද කියලා quality එක. ඒ වගේ මම තව AI tool එකක් වට කියන්නම්. ඒ තමයි මෙතන මේ තියෙන Whisk කියන AI tool එක. මෙන්න මේ දෙකෙන්ම videos අපිට generate කරගන්න හැකියාවක් තියෙනවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මෙතන count down එක යටතේ මේ වීඩියෝ එක create වෙනවා. හරි දැන් ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට ලස්සන වීඩියෝ එකක් ඇනිමේෂන් එක හදලා දීලා තියෙනවා. ඉතින් මේක දාලානේ මම මෙතන මේ සවුන්ඩ් එක අයින් කරලා ඇත්තට මේකේ සවුන්ඩ් එකකුත් ජෙනරේට් වෙනවා. ඉතින් ඔයාට ඒ සවුන්ඩ් එකම යූස් කරන්න හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට සාමාන්‍ය YouTube එක තුල වයිරල් යන සවුන්ඩ් එකකුත් මේකට යූස් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි තවත් දෙයක් කියන්න මේ ChatGPT එකට ආවට පස්සේ ඔයාට පේනවා මෙතන මම කිව්ව කාරණේ තමයි මේ ChatGPT එකෙන් අපිට දුන්න scenes වල image prompt එකක් වෙනම ලබා දීලා තියෙනවා. ඉතින් ඇයි මෙහෙම ලබා දෙන්නේ? ඉතින් ඇත්තටම image prompt එකක් ලබා දීලා තින්නේ ඔයා හිතන්න ඔයාට leonardo.ai කියන එකට ගිහිල්ලා මෙන්න මේ image එක ඔයාට වෙනම create කරගෙන image එක හරහා video එක generate කරගන්න පුළුවන්. මතක ඇති අපි Grok එකේ කරෙත් ඒකම තමයි. image එකක් මුලින්ම හැදුවා. ඒ image එකට අදාළ කරන video එක තමයි ඊළඟට අපි හැදුවේ. ඉතින් අන්න ඒ වැඩේ පහසු වෙන්න තහ ලේසි වෙන්න මාරම ලස්සන විදියට ඔයාට image එක generate කරගන්න පුළුවන්. සාමාන්‍ය මෙතන credits ගන්නක් තියෙනවා. ඒ credits ගන්නට අනුව තමයි ඔයාට සාමාන්‍යයෙන් මෙන්න මේ විදියට image generate කරගන්න පුළුවන්. මෙතනින් custom size එකට ගිහිල්ලා ඔයාට size එක select කරගෙන එකපාර ඔයාට image කීයක් අවශ්‍යද කියලා මෙතනින් select කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විදිහට ලබා දීලා ඔයාට image එකක් create කරගන්න හැකියාවක් තියෙනවා. ඒ image එකෙන් පස්සේ තමයි ඔයාට video එක හදා ගන්න අවස්ථාවක් තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට අරුනේ ඔයා video clips ගන්න ගොඩක්. ඒ කියන්නේ සාමාන්‍ය මේ videos clips 10ක් ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ video clips 10 අරගත්තට පස්සේ ඔයාට සරලව කරන්න තින්නේ CapCut එක use කරන්න. එහෙම නැත්නම් ඔයා Adobe Premiere Pro වගේ use කරනවා නම් ඒක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම කෙනෙක්ට CapCut කියන එක use කරන්න හැකියාවක් තියෙනවා.
ඉතින් ලේසියෙන්ම ඔයාලට CapCut එක use කරලා වීඩියෝ එඩිට් කරගන්න කියලාවත් තියෙනවා. කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ social media එකට එහෙම නැත්නම් අපි කතා කරමු Facebook එකට, එහෙනම් YouTube එකට, TikTok එකට ඕනම එකකට ඔයාට මේ හදාගත්ත වීඩියෝ එක ලස්සන animations දාලා අප්ලෝඩ් කරගන්න තියෙන්නේ. හරි යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ channel එකේ අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක අවසාන වෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන අදහස් ටිකත් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මගේ channel එකත් එක්ක තාමත් ඔයා එකතු වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම කරන්න තින්නේ මගේ වීඩියෝ එක පල්ලෙන් පේන subscribe button එක click කරලා එයා පැත්තේ ඉන්න bell notification එකත් all දාන එක. ඉතින් ගොඩක් දෙනෙක්ට මේ වීඩියෝ series එක වැදගත් වෙයි. මොකද තාමත් channel එකක් හදාගෙන හරියම niche එකක් නැතුව ඉන්න කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම මගේ channel එක ගොඩක් උපකාරී වෙයි. ඉතින් අලුත් වෙන ලෝකේ අලුත් niches අරන් එන්න මම ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒකට කරන්න තියන්නේ ඔයාට මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් subscribe button එක click කරලා all දාගෙන යාළුවන්ට share කරලා දැම්ම මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම් ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත සුබම සුබ දවසක්.